අපි අපේ අරමුණු කොයිතරම් දුරට ජයග්‍රහණය කළත් ඒ ජයග්‍රහණය අවසානයේ අපිට ආත්ම තෘප්තියක් නැත්නම් ඒකෙන් වැඩක් තියනවද? නැහැ නේද? ආත්ම තෘප්තිය කියන්නේ හරි අපූර්ව තෑග්ගක්. ඒක අත් කරගන්නට නම් අපි අපිට ලැබෙන දේවල් ගැන සෑහීමකටපත් වෙන්නට ඕනේ. මොකද අපිට ලැබෙන හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ කැඳවීම තුළ අපි ලබා ගන්න දේවල්. ඉතින් සියපත් වෙලා අපි හැමදාමත් හොයාගෙන ගියේ තමන්ට ලැබෙන සම්පත් වලින් සමාජයට උපරිම සේවාවක් කරන සමාජය වෙනුවෙන් අවංකව වැඩ කටයුතු කරන තමන්ගේ ජයග්‍රහණයේ අවසානයේ ආත්ම තෘප්තිය ලැබපු පිරිසක්. ඉතින් සියපත් වෙලා අපි අද හොයාගෙන ගියා එවැනිම වූ තවත් කාන්තාවක්. ශීලා ලොරෙන්සි පෙරේරා මහත්මිය. ජේසු පිහිටයි. ශීලා මහත්මිය, ඔබ උදේ පාන්දර දැක්කහම මට හරිම පියකරු හැඟීමක් ඇති වුණේ. හරි හැඩට සාරිය ඇඳලා ආභරණ පැළඳලා බොහොම සිනාමුසු මුහුණින් තමයි අද මගේ ඉස්සරහම ඉන්නේ. ඉතින් මම කැමතියි ඔබේ මේ සිනහව පිටුපස තියෙන කතාව අපේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගන්නවා නම්. ඒත් එක්කම මම කැමතියි මුලින්ම දැනගන්නට ඔබේ පුංචි කාලේ ගෙවුන ඒ මතකයන්. මගේ ජීවිතයේ පුංචි කාලය කියන්නේ ගොඩාක් දුක්බර කාල සීමාවක්. මගේ තාත්තා තමයි කේලෝරස් පෙරේරා. මගේ තාත්තා නැති වුණු කාල සීමාවේ, ඒ කියන්නේ නැති වුණු දිනේ පටන් ඒ දින සිට ඉදිරියට මගේ අම්මා මමයි මගේ මල්ලිවයි ආරක්ෂා කරා ගොඩාක් ප්‍රශ්න ගොඩක් මැද්දේ. ඒ කියන්නේ ජීවිත තර්ජන තිබුණා. ඒ නිසා මාවත් මගේ මල්ලිවත් ආරක්ෂා කෙරුවා. ඉතින් ඒ අනුව ගෙදරකට හිර වෙලා කොටු වෙලා හිර ගෙදරක් වගේ තමයි ජීවිතේ ගත කරුවේ. ඉතින් ඒ කාල සීමාවේදී යාළුවෝ මිත්‍රයෝ හිටියේ නැහැ. කිසිම කෙනෙක් පවුලේ ඉන්න ඒ දෙන්න තුන් දෙනා අතර පමණයි හැම දෙයක්ම සිද්ධ වුණේ. ඉතින් ඒ වගේ එහෙම කාලේ ගත කරනකොට ඉතින් අපි ටික ටික ලොකු වුණා. ඒතර මට වයස අවුරුදු 5යි. මම ඉස්කෝලේ ගියේ ගමේ පාසලට. කියන්නේ ඔබට වයස අවුරුදු 5දී තමයි ඔබේ පියාව ඔබට අහිමි වෙන්නේ. අහිමි වෙන්නේ. එතකොට මම ගියේ ගමේ ඉස්කෝලේට. එතකොට ඒක රෝමානු කතෝලික බාලිකා පාසල. ඉතින් ඒක සිස්ටර්ලා හිටියේ. ඒ සිස්ටර්ලා යට තමයි මම ඉගෙන ගත්තේ. ඉතින් ඒ ඉගෙන ගන්න අතරතුරේදී මට පුංචි දවසේ ඉඳලම මගේ ආසාවක් තිබුණා මේ රංගනයට. රංගනය ඒ වගේ දේවල් වලට කලා පැත්තට මගේ ආසාව තිබුණා. ඒක ඉතින් මම හිතනවා මගේ උපතින් ආපු දෙයක්, මගේ තාත්තගේ ඒ ආభాෂය මට ලැබිලා තියෙනවා කියලා. ඉතින් ඉස්කෝලේදීත් මම පොඩි චරිත කරා. එතකොට මගේ බාප්පා මට නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් බාප්පා මට හැමතිස්සෙම ඉස්කෝලේ පොතේම තියෙන පොඩි නාට්‍ය කොටස් අරගෙන චරිත කරන්න මට ලෑස්ති කරලා දෙනවා ළමයිනුත් එක්ක එකතු වෙලා. මම නිවැරදි නම් ඔබේ පාඩම් පොත්වල තිබ්බ පාඩම් වලට ඔබ නාට්‍ය රඟ දක්වනවා. ඒ හැම සති අන්තයකදීම මම මේ කොටස් අරගෙන බාප්පට කියපුවාම බාප්පා ඒකට නාට්‍යක විදිහට හදලා දෙනවා කොටස්. එතකොට මම ඒක අරගෙන ඇවිල්ලා අර ළමයිට පුහුණු කරනවා ඒ සතිය ඇතුළත. පුහුණු කරලා මම වගේ කොටස මම කරනවා, අනිත් අය ඒ වගේ කරනවා. ඉතින් මට හුඟක් ප්‍රශංසා ඉස්කෝලේ මඩමින් ලැබෙනවා. ඒ වගේම ඉස්කෝලේ හැම ප්‍රසංගයක්ම හැම තේකදීම මම මුල් තැන. මාව මුල් තැනට ගන්නවා. නැටුම් වලින් කොටස් 3ක් තිබුණොත් ඒ 3ටම මාව මට හරි වෙහෙසයි. නමුත් මම ඒ කොටස් 3ටම එක්කව වෙන්න ඕන. වෙහෙස ගැටලුවක් නෙමෙයි, ආසාව තියෙන තැනට. නමුත් මට ගොඩක් වෙලාවට මට ඉගෙනීම පැත්ත එච්චරම් මම උනන්දුනේ නැහැ. අර නාට්‍ය කලාව පැත්තටම තමයි ගත වුනේ. ඉතින් ආදරෙන් අම්මා මට ගොඩක් කිව්වා ඒ පැත්ත යන්න එපයි කියලා. මම උගන්වන්නේ නැහැ පුතේ ඔයාට. මට පුළුවන් හැටියට මම ජීවත් කරනවා. කවදා හරි මම විවාහයක් කරලා ඕගොල්ලන්ව ඒ තත්ත්වයට පත් කරනකම් රස්සාවකට අරින්නේ නැහැ. හේතුව අපිව ආරක්ෂා කරන්න ඕන නිසා. ඉතින් ඒ වගේ ඉතින් ඒ කාල සීමාව එහෙම ඉතින් ඒ අර නාට්‍ය ඒ වගේ ඉස්කෝලේ කාල සීමාවයි ගත කරා. ඒ වගේම ඉතින් ඒ ජීවිතේ මම ඉදිරියට අරගෙන ආවා. ඒ අතරතුර ඉතින් අර සමාජ සේවයේ වශයෙන් රතුකුරුස, සෙන්ට් ජෝන්ස් ඒ වගේ දේවල් වලටත් මම සමාජ සේවයටත් ගිහිලා තියෙනවා.
ඔබ ඔබේ කුඩා කාලයේ බොහොම තර්ජනයට ලක්වෙච්ච ජීවිතයක් අම්මත් සහෝදරයාත් එක්ක ඉදිරියට ගියපු හැටි අපි කතා කරා. මම කැමතියි ඔබේ විවාහ ජීවිතය තුළ ඔබ කොයි වගේ සතුටක්ද අත්විඳින්නේ? ඒ ගැන කියන්න ගොඩක් සන්තෝසයි. මොකද මම විවාහ වුණේ මට කැමති විවාහයක් කරගත්තේ. මගේ අම්මා විවාහ ලෑස්ති කරා. සල්ලි තියෙන ගොඩක් සල්ලි තියෙන විවාහ තමයි මට ලෑස්ති කෙරුවේ. නමුත් මම හිතාගත්තා ඒ විවාහවලදී මට සිදු වෙනවා ඒගොල්ලන්ගේ පෞල් ජීවිතේදී කොටු වෙලා ජීවත් වෙන්න. එතකොට සල්ලි තියෙන තැනකට ගියාම ගොඩක් අපහසුයි ඒ තමුන්ට අවශ්‍ය කරන දේ කරගන්න. මම කැමති වුණේ ගොඩක් වෙලාට ආදරේ මුල් කරගෙන කරන විවාහයක්. ඒ අනුව මම මගේ සැමියා හැටියට මම තෝරගත්තේ මට වඩා වයසින් ටිකක් බාල. නමුත් එයාගේ ගුණදහමින් පිරිච්ච හොඳ ආදරයක් තියෙන කෙනෙක්. ඉතින් මම එයාව තෝරගත්තා. ඒ තෝරගත්තු දවසේම එයාගේ මම අහපු එකම දේ තමයි මගේ කලා කටයුතු වලට ඔයාගෙන් මට ලැබෙන උදව් මොනවද? කියන්නේ මට තර්ජන ගර්ජන ඇති වෙනවද? ඉවත් වෙන්න කියනවද? ඒ වගේ දේවල් වෙනවද කියලා. එයා කිව්වේ නැහැ. මම හැම දෙයකටම ඔයාට සහයෝග දෙනවා. ඒ අනුව අපි දෙදෙනාගේ ඒ කැමැත්ත එක හා සමානයි. ඒ නිසා අපි දෙදෙනා විවාහ වුණා. එදා ඉඳලා අපි හැම මොහොතකම කල්පනා කරේ මගේ තාත්තගේ නාට්‍ය ඉදිරියට අරගෙන යන්න. ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද හේතුව ඒකට විශාල මුදලක් අපි යට කරන්න ඕන. මගේ තාත්තා කරලා තියෙන මගේ තාත්තගේ 100ගෙන් හම්බෙච්ච විශාල මුදල් සංඛ්‍යාවක් ඒකට යට කරලා තියෙනවා. මොකද එයා ව්‍යාපාරිකේ තාත්තගේ 100. ඒ නිසා යට ඇත්ති තරම් මුදල් තිබුණා. මට එහෙම තිබුණේ නැහැ. මම මගේ කැමැත්තට මම විවාහ වුණේ. සාමාන්‍ය පවුලක කෙනෙක් විවාහ වුණේ. ඒත් අපේ ජීවිතේ අපි ගෙනියන්න මුදල් ඕන. ඒ අරෙන්න තාත්තගේ නාට්‍ය කරන්නත් අපිට මුදල් අවශ්‍යයි. ඒ නිසාවට තීරණය කෙරුවා අවුරුදු 3ක 4ක වගේ කාලය වෙනකොට ඉතාලියට යන්න. ඒ කියන්නේ රැකියාවක් හැටියට. ඒ රැකියාව යන්න බලාපොරොත්තුනේ මගේ තාත්තගේ නාට්‍ය කරන්න අවශ්‍ය නාට්‍ය කරන්නට අවශ්‍ය මුදල් උපයා ගන්න. එතකොට මගේ මහත්තයා තමයි ඒකට මට මූලික පියවර දුන්නේ. අපි දෙදෙනා යමු කියලා මුදල් එකතු කරගමු. අනිත් එක මගේ මල්ලි ලංකාවේ ව්‍යාපාරික කටයුතු කරා. එයා කරාට එයාටත් බලපෑම් තිබුණා. ඉතින් එයාට ඒක ඔලු උස්ස ගන්න ඉදිරියට ගෙනියන්න තත්ත්වයක් තිබුණේ නැහැ. ඉතින් මමත් එකතු වෙලානේ දැන් මේ නාට්‍ය කරන්න හදන. ඒතර මම නාට්‍ය රංගපෑමේ කලාව තමයි මම කරන්නේ. එයා කරන්නේ සංගීතයක පැත්ත. ඒතර එයාට ඒ පැත්ත බාර දුන්නා මම මේ පැත්ත බාර ගත්තා. බාරගෙන දෙගොල්ලම එකතු වෙලා මේ දේ කරමු කියන බලාපොරොත්තුෙන් තමයි අපි යන්නේ. ඔබ මේ තරම් වර්ණනා කරපු ඔහුගේ නම සඳහන් කරොත් හොඳයි කියලා මම හිතනවා. එයා ඩී.එස්. චන්ද්‍රසිරි මහතා. ඉතින් මේ දවස්වල මොන වගේ කටයුතුද සිද්ධ වෙන්නේ? දැන් මේ වෙනකොට මම පොතක් කරා මම ඉතාලියේදී ක්‍රියාකාරීත්වයේ තියෙනවා. මේ ලංකාවේදී මම ඉන්නේ පොඩි සුළු කාලයයි. ඒ කාලය ඇතුළත මම දේවල් කරන්නේ මගේ පියාට අයිති දේවල් පමණයි. ඒ රටට ගියාම කරන්නේ මම නැටුම් කරනවා. දැන් නැටුම් කරන්නේ නැහැ මේ කාල සීමාවේ. මගේ දියණිව මම නැටුම් කරන්න යොමු කරා. ඉතාලියේ සුදිත් ඉලුප්පිටිය මහතාගේ විශ්වරංගායතනයට. එතනදී ඔබේ දරුවනුත් කලාවට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට ඒ මහතා මට කිව්වා ඔයාගේ වයස මට ප්‍රශ්නයක් නැහැ. ඔයාට නැටුම් කරන්න පුළුවන්. ඔයා දරුවත් එක්කම නැටුම් කරන්න කියලා. එතකොට මම දුවත් එක්කම එකතු වෙලා ඒ සංදර්ශනවලට සහභාගී වුණේ. ඉතින් ඒ නිසා මම ගොඩාක් සන්තෝෂෙන් මගේ ජීවිතයත් මම සතුටින් මගේ දරුවත් එක්ක මම ඒ ජීවිතේ ගත කෙරුවා. ඒහෙදි තමයි කලා කටයුතු හැමදාම සිද්ධ වුණේ. ලංකාවේදී නෙමෙයි. ලංකාවේදී කලේ තාත්තගේ තියෙන මේ දේවල් ඉදිරියට අරගෙන යාම. ඊට අමතරව නාට්‍ය වල රංගපෑම් කරා. එක නාට්‍ය වලට ඒ වගේ දේවල් වලට තමයි මම සහභාගී වුණේ. ශීලා මහත්මියගේ ජීවිතයේ තවත් වතගත ඔබත් එක්ක බෙදා ගන්නට අපි සූදානම්. අපිත් එක්ක රැඳී සිටින්න. මේ දිවසිවර කාර්යයට පන්හිඳ සවියක් කරගත් කිතුණු ලේඛක ලේඛිකා සිංහාවලෝකනය සියපත්විල. ශීලා ලොරෙන්සි මහත්මිය, ඔබේ කුඩා කාලයේ විස්තර, ඔබේ පෞල් ජීවිතය ගැන අපි තොරතුරු කතා බහ කරා. එතනින් මෙතෙන්ට ආවහම මට පේන්න තියෙනවා ඔබට ලැබුණු සම්මාන කිහිපයක්. මේ ගැන කතා කරලම අපේ කතාව ඉදිරියට අරගෙන යමු. හොඳයි. ඔව්. මෙම සම්මාන මට ලැබුණේ ඉතාලියේදී. ඒ කියන්නේ මම ඉතාලිය 1990 ඉතාලියට ගියා. ඒ ගිහිල්ලා එතනදී
මම කලා කටයුතු යන්න ඉස්සලා ලංකාවේදී කලා කටයුතු වලට මම සම්බන්ධ වෙලා හිටියා. ඉස්කෝලේ. ඊට පස්සේ එතනින් නතර වෙලා තිබුණ දේ මම ලංකාවෙන් පිට වුණාට පස්සේ නැවත මට ආරම්භ කරන්න පුළුවන් වුණා. ඉතාලියේදී. ඔව් ඉතාලියේදී. ඒ නැටුම් අංශයෙන්. එතකොට මගේ දියණිය ගොඩක් චූටි. ඒ නිසා මට දියණියටත් අවශ්‍ය වෙලා තිබුණා උටට නැටුම් කලාව උගන්වන්න. ඒ නිසා ඒ වෙලාවේදී මට හමු වුණා මේ ලංකාවෙන් ගිය මගේ මිත්‍රෙක් වෙන සුජිත් ඉලුප්පිටිය සර්. එයා රෝමේ විශ්වරංග කලායතනය කියලා කලායතනයක් පටන් ගත්තා. ඒකට මම දරුවව අරගෙන ගිහිල්ලා බාර දුන්නා. ඒ බාර දුන්න වෙලාවේ එයා දන්නවා දැන් මම නැටුම් කරපු කෙනෙක් නිසා. එයා මට කිව්වා ඔයාගේ වයසෙන් මට ප්‍රශ්නයක් නැහැ. ඔයා දුවත් එක්ක ඩාන්ස් වලට එන්නේ කියලා. නැටුම් වලට එන්න කියලා. ඒකට මම ගොඩක් සන්තෝෂ වුණා. මමයි දුවයි දෙන්නම නැටුම් වලට මගේ හැරුණු දෙයක නැවත ආරම්භයක්. ඔව් ඒකෙන් මම ගොඩාක් තෘප්තිමත් වුණා මගේ ජීවිතේ. මම හරි සන්තෝෂෙන් ගත කරේ. ඉතින් දුවත් එක්ක සංදර්ශන ඒ වගේ දේවල්දී එක හා සමානව දුව කුඩායි. නමුත් මගේ වයසේ හැටියට එයා ගොඩක් ඉතින් කුඩායි කෙනෙක්. නමුත් එයයි මායි අනිත් ඉන්න එයාගේ තරමේ ඉන්න ළමයිනුත් එක්ක එක හා සමානව නැටුම් වලට ඉදිරිපත් වුණා. ඔව් මේ සම්මානය ගැන මේක මට මුලින්ම හම්බුනේ 1993 දී ශ්‍රී ලංකා සංවිධානය කියලා එහෙ සංවිධානයක් තියෙනවා ඉතාලියේ. ඒකෙදි මම කලා කටයුතු කරා. ඒගොල්ලන්ගේ සමිතිය අවශ්‍ය කරන නැටුම් වලට ඒ වගේ දේවල්ට මම ඒගොල්ලන්ට උපරිම මම සේවය කරා. ඒකට මට සම්මානයක් දුන්නා. ඒක තමයි ඒ තියෙන්නේ. ඊට මේ සම්මාන ලැබිලා තියෙන්නේ ඒ නැටුම් එක අවුරුදු වල නැටුම් කරාම මම කරන්නේ තනි නැටුමක්. අරගොල්ලෝ කණ්ඩායම් වශයෙන්ුත් එකතු වෙලා කරනවා. මට විශේෂයෙන් දෙනවා තනි නැටුමක් කරන්න. මේ විශ්ව රංගායතනයෙන් ලැබිච්ච එතකොට ඒ අවස්ථාවවලදී මට විශේෂ සහතිකයක් වගේ තමයි ඉතින් මම හිතන්නේ. සහතිකයක් කියන්නේ ඉතින් ඒගොල්ලන් මට ලබා දෙන තිල්නයක්නේ. ඉතින් ඒ තිල්නේ මට ලබා දුන්නා. මේ තිල්නේ ලැබිලා තියෙන්නේ ඒ කණ්ඩායම අරන් ආව ලංකාවට. එතකොට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංදර්ශනයක් තිබ්බා. ඒ අවස්ථාවේදීත් මෙහි කලා සර්ට සම්බන්ධතාවයේ ඉන්න රජිනී සෙල්වනායක මිස් ඇතුළු ඒ කණ්ඩායම තමයි මේ සම්මානය අපිට ලබා දුන්නේ. මේක මට ලබා දුන්නා. හරි. එතනින් එහාට ගිහිල්ලා කුරුසේ ඇනගැසූ මහා නාට්‍යවේදියා කවුද මේ? ඒ තමයි මගේ තාත්තා කේලෝරස් පෙරේරා. එයාගේ අතීතය ගැන කියනවා නම් එයාගේ තාත්තා ඒ කියන්නේ මේ පොත තුල අන්තර්ගත වෙන්නේ ඔහුගේ පියාගේත් අතීතයේ ඒ ගලාගෙන ඉන්නේ ඒ ජීවිත කතාව. එතකොට මගේ පියාගේ තාත්තා පොල් ව්‍යාපාරිකයෙක්. උන්ට සල්ලි තිබුණ වයිව පළාතේ විශාල පොල් අතු තිබුණු කෙනෙක්. ඉතින් එයාට මුදල් අතින් කිසිම අඩුවක් තිබුණේ නැහැ. ඒ නිසා මේ මගේ තාත්තා ඉපදිලා තියෙන 1890 දී. ඒ 90 ඉපදුනහම එයාට ඔබ කලින් සඳහන් කරනවා ඔහුගේ කලා කටයුතු වෙනුවෙන් ඇතිතරම් මුදල් මොහු වියදම් කරනවා. ඔව් වියදම් කරනවා. 1890 ඉපදුණු මෙයාට 1907 වෙනකොට මෙයාට තාත්තා කියනවා එංගලන්තේ යන්නේ කියලා. එතකොට එයාට නීතිවේදී විභාගයට එංගලන්තේ යන්නේ කියලා. එතකොට තාත්තා කොහොමත් ඒ වෙනකොට ලංකාවේදී එයා ඉගෙන ගන්නේ කොළඹ සෙන්ට් ජෝසප් කොලෙජ් එකේ. ඒකදී එයා බටහිර සංගීතය කරනවා ඉගෙන ගන්නවා. ඉගෙන ගනින් ඉන්න අතරට එයාට අවශ්‍ය වෙනවා දේශීය සංගීත ඉගෙන ගන්න. ඒකට යනවා එයා වෙනවම හොයාගෙන MG පෙරේරා මාස්ටර්. එයා හම්බෙලා එයා ඒ ටිකත් කරනවා. ඒ කරගෙන ඉන්න අතරට තමයි එයා එතකොට එයාට අවුරුදු 17යි. ඒ 17 වෙනකොට තමයි එයාට එංගලන්තයට යන්න කියලා තාත්තා කියන්නේ. ඒ තාත්තා කියනකොට මෙයා කලාව පැත්තට බර වුණාට නීති පැත්තටත් එයාගේ ආසාව තියෙනවා. නමුත් වැඩි බර තියෙන කොයි පැත්තටද කියලා ඒ වෙලේ එයා තෝරගන්නේ නැහැ. එයා ඒ වෙනුවෙන් යනවා එංගලන්තෙට. එංගලන්තෙට ගියාට පස්සේ එයාට මෙයා යනකොටත් ෂේක්ස්පියර්ගේ කලා ඒ කලාව එයාගේ ඇඟේ කියන්නේ එයා පුහුණු වෙනවා. ඒ පුහුණු වෙලා තිබුණ නිසා ඒ ඇඟේ ඒක ටික තිබුණා. ඊට පස්සේ ගියාට පස්සේ එයාට තේරෙනවා මට මේ නීතියේ පැත්තට වඩා අර කලාව ෂේක්ස්පියර්ගේ කලා ඒ පැත්තට මට යන්න ඕනි කියලා. එයා ඒ ගමන කරන්නේ අර පැත්තට වඩා මේ පැත්තට නැඹුරු වෙනවා. මේ ළමයිත් එක්ක එකතු වෙලා කලා භවන්ට ගිහිල්ලා ඒ කටයුතුවට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ එයා ඒ පැත්තේ ඉගෙන ගන්නවා. ඒක මෙයා සංගීතෙත් කරනවා. එංගලන්තේ
ඉතාලියයි ප්‍රංශේ. ඒ කරන අතරදී එයාට එයාගේ ආසාව තිබිලා තියෙනවලු පොඩි කාලේ ඉඳලම ජර්මනිය ඔබ රාමර්ගෝ බලන්න ඕනයි කියලා. ඒ නාට්‍ය සම්ප්‍රදාය බලන්න ඕනි කියලා. ඉතින් ඒ තිබුණාට ඒක එච්චරම තාත්තට කිසියට කියලා නැහැ. ඊට පස්සේ ඒ වෙලාවේදී එයා තීරණය කරනවලු මම යනවා ඔබ රාමර්ගෝ නාට්‍ය බලන්න කියලා. ඒ වෙනකොට එයාට තව තියෙනවලු ඒ 1907 තමයි ගිහිලා තියෙන එංගලන්තෙට 10 වෙනකන් අවුරුදු 3 ඇතුළත එයා ඉගෙන ගන්න ඕන කාල සීමාව. එයා මොකද කරන්නේ නාට්‍ය පැත්තත් කරනවා අර නීති පැත්තත් කරනවා. ඒ දෙපැත්තම බැලන්ස් කරගෙන ඉන්න අතරට මෙයාට එයාගේ යාළුවෙක් කියනවලු 1910 දී ඔබරමර්ගෝ බලන්න පුළුවන් කියලා. මෙයා මොකද කරන්නේ 10 වෙනකන් ඉඳලා නීති පැත්ත පැත්තකට දැම්මා. කෙලින්ම යනවලු ජර්මනියට. ජර්මනියට ගිහලා ජර්මනියේ පාස්කු ගම්මානේ. ඒ ගම්මානේ එයා සැරිසරනවලු. ඒ කාලේ තිබිලා තියෙන ස්ටේජ් වල නෙමෙලු. ඒ කියන්නේ වේදිකාවල නෙමෙලු කරලා තියෙන්නේ. ගම්මානේ දවස් 7ක් ඒ නාට්‍ය කරනවලු. ඒ දවස් 7ේම ඒගොල්ලන්ට පයින් ඇවිදගෙන යන්න ඕනවලු. ඒ දවස් 7 ගත කරන්නවලු. අවසානයේ තමයි කුරුස යන ගහන තැනට එන්නේ. එතකොට එයා ඒ ස්ථාන වලට ඒ වගේ ගිහිල්ලා ඒ ඔක්කොම එයා බලාගත්තලු. බලාගත්තට පස්සේ එයා කල්පනා කරනවලු මේක හරි දුෂ්කර ක්‍රියාවක්. ඒ කියන්නේ දවස් 7ක් තිස්සේ ගත කරන්න ඕන. අවසානයේ කුරුස යන ගහන්නේ. එතකොට මට මේක මම කරනවා ලංකාවේ එක වේදිකාවක එක දවසකින්. එතකොට ඒ දවස එයා එහෙම හිතාගෙන එයා ලංකාවට එනවා. ඒ නාට්‍ය බලලා. ලංකාවට ආවට පස්සේ තමයි එයා ප්ලෑන් කරන්නේ. එතන ඉඳලා එයා ප්ලෑන් කරනවා. අවුරුදු ගාණක් ප්ලෑන් කරනවා. දවස් 7ක ඒ බැරෑරුම් කාර්යය එක දවසකින් ඉවර කරන්න. එක දවසක පැය 12කින් ඉවර කරන්න. ඊට පස්සේ එයා ඇවිදින්න ඒ කරන ඒ ප්ලෑන් එක කරන අතරට එයා 1914 දී මෙයා පළවෙනි වතාවට කරනවා නාට්‍යයක්. එයා සංගීතඥයෙක්. එතකොට ලංකාවට ආවට පස්සේ සංගීතඥයෙක් වෙන්නප්පිය සංගීතඥ කේ ලෝරන්ස් පෙරේරා තමයි එයාගේ ප්‍රසිද්ධ නාමය. එතකොට ඒ අතරට එයාගේ එම්.ජී. මාස්ටර් එයාගේ ගුරු පියාණන් කියනවා දැන් නාට්‍ය කලාවට අත ගහන්න. කියපුවාම එයා කරන්නේ 1914 දී එම්.ජී. පෙරේරා එයාව දානවා තල්ලු කරනවා ඒ ඔස්තිනුස් සහ ඇග්නස් කියන නාට්‍ය කරන්න කියලා. ඒක ආගමික නාට්‍යයක්. එතකොට මෙයා ඒකට අත්පොත තියන්නේ එතනදී තමයි 1914 දී. 14 දී අත්පොත තියනවා. ඊට පස්සේ එයා එතනින් පටන් අර ගන්නවා. අරගෙන 1923 වෙනකන් එයා නාට්‍ය ආගමික නාට්‍ය 6ක් කරනවා. නිමීෂියස්, ඔස්තිනුස් ඇග්නස්, ජේසුතුමාගේ මිහිරි කුසුම, ඔර්ලියන්සි කාන්තාව ඒ ආගමික නාට්‍ය ගානක් කරනවා. ඒ විදිහට තමයි මේ පොතේ අන්තර්ගතය දෙන්නේ. ඔව් එනවා. එතකොට වෙන්නප්පුවේ සංගීතඥයෙක් ඒ ලෝරන්ස්ගේ දියණිය වෙච්ච ඔබ සංගීතයට මහත් ඇලුම් ඇතිද කියලා මම අහන්න ඕන කාරණාවක් නෙවෙයි. ඉතින් මම මේ වෙලාවේ කැමති ඔබේ කැමතිම ගීතය දැනගන්නට. මගේ කැමතිම ගීතය රූකාන්ත ගුණතිලක ගායනා කරන මහත්මයා ගායනා කරන සුවඳ දැනේ දැනේ ගීතය. යම් විශේෂයක් ඇති මේ ගීතය කැමතිම ගීතය වෙන්නට? නෑ එහෙමත්ම නෙමෙයි. එයාගේ හැම ගීතයක්ම මම ආස කරනවා. ඔබේ ප්‍රියතම ගායකයා? ඔව් මගේ ප්‍රියතම ගායකයා. ඒ නිසා මම ඒ ගීතයක් මම තෝරගත්තා. ඔව්. අපි සූදානම් ඔබ වෙනුවෙන් එය වාදනය කරන්නට. මේ රූකාන්ත ගුණතිලක මහත්මයාගේ සුවඳ දැනී දැනී දැනෙනවා. සුවඳ දැනී දැනී දැනෙනවා උදා ඉරුවෙලි අලුත් ඉරක් නොනේ හිතට ගලනවා ඊත බිඳු බිඳි උලනේ ඉනස් සාහිත සුවඳ දැනී දැනී දැනෙනවා තවත් පොතක් ඔබ රචනා කරනවා. ගිනි තැබූ පාස්කුව. මේ ගැනත් කෙටියෙන් සඳහන් කළොත්? ඒ ගිනි තැබූ පාස්කුව කියන පොතේ ඇතුළත් වෙලා තියෙන්නේ මගේ තාත්තා නැති වෙනවා.
1959 දී. ඒ 59 නැති වුණාට පස්සේ අපි අත්විඳින්න සිදු කාරණා ඔක්කොම ඒ පොතෙන් තමයි එලි දක්වන්නේ. ඇත්තම කිව්වොත් ඔබේ ජීවිත කතාව මගේ ජීවිත කතාව සමග මගේ මව මේ තාත්තගේ මේ නාට්‍ය ආරක්ෂා කරන්න එයාගේ මුළු ශක්තිය ධෛර්යයම යොදවපු එක්කෙනෙක්. දීර්ඝ ගැහණියක්. තාත්තාගේ වියෝවෙන් පස්සේ එයා කාටවත් අත තියන්න දුන්නේ නැහැ. ඒ අද නැහැ. නමුත් එයා නැති වෙන දවස දක්වාම එයා මේව ඔක්කොම ආරක්ෂා කරා. ඒ වගකීම අද ඔබ බාර අරගෙන ඒ පස්සේ එයා ඒ කටයුතු මට බාර දුන්නා. එයා මිය යන්න සතියකට ඉස්සෙල්ලා එයා හොඳ තත්ත්වෙන් හිටියා. ඒක අසනීපෙන් වුණාට ඒ වෙලාවේදී මට මේ පොත්පත් ඔක්කොම බාර දුන්නා තාත්තගේ පැරණි දේවල්. ඉදිරියේදී පොතක් කරන්නයි කියලා. ඒ කියන්නේ ඒක දුන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි. ඒ කටුක අත්දැකීම් තාත්තගේ ජීවිතේ තියෙන්නේ. ඒ කටුක අත්දැකීම් එළියට දාලා අද ඉන්න සමාජය දැනුවත් කරන්න. ආයෙත් ඒ වගේ දෙයක් සිදු නොවෙන්න. ඉතින් ඒ වටිනා අදහස් තමයි මම මේ පොතට ඇතුළත් කරලා තියෙන්නේ. මගේ ජීවිතේත් එක එක්තරා කරුණු මේ දක්වා මම ඇතුළත් කරලා තියෙනවා මුණ දුන්නු දේවල්. ශීලා මහත්මිය මම කැමති තවත් ඔබෙන් දැනගන්නට අනාගත බලාපොරොත්තු ඔබ ඉදිරියට කරන්නට ඉන්න අනාගත බලාපොරොත්තු කොයි විදිහටද තියෙන්නේ? අනාගත බලාපොරොත්තු නම් ඉතින් මගේ නැවතත් බලාපොරොත්තුවක් තියෙනවා මේ නාට්‍ය නැවතත් කරන්න. නමුත් ඔබ මේ වෙද්දී දෙවතාවක් කරලා තියෙනවා. 1997 දී කරා වතිකානු රාජ්‍ය සුද්ධෝතම පාවුල පාප්පහන්සේගේ අනුග්‍රහය ඇතිව වතිකන් එකේ. එතකොට ඊට පස්සේදී 2000 දී ලංකාවේ බොරලැස්සේ තාත්තා මුලින්ම කරපු ස්ථානෙමයි මම දැන් පදිංචියේ ඉන්නේ. ඒ ස්ථානෙම තමයි මේ හෝල් එක හදලා හක්කලා ඒ දර්ශනය කරේ. ඉතින් එයින් පස්සේ කරන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද මට ආර්ථික අතින් මට නැති නිසා. මොකද අපි හොයාගත්තු දෙයින්ම තමයි අපි මේ දේවල් කරන්නේ. තව කෙනෙක් මේකට සම්බන්ධ කරගන්නේ නැහැ. මගේ තාත්තා කරලා තින්නේ ඒ විදියයි අපි කරන්නේත් ඒ විදියයි. ඉදිරියට මගේ දරුවෝ කරන්න ඕනෙත් ඒ විදිහටම තමයි. තව කෙනෙකුව හවුල් කරගන්නේ නැතිව. ඉතින් ඉදිරියට පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතනදී මම බලාපොරොත්තු වෙනවා අර තාත්තා කරේ පැය 12ක්නේ හවස 6 සිට පාන්දර 6 වෙනකන්. එතනින් පාන්දර 5යි ඒ කියන්නේ පැයක් අඩු කරලා පාන්දර 5ට ඉවර කරන්නේ. ඉතින් ඒ පැය 12 දැන් කරන්න බෑ. ඒ කියන්නේ දැන් ඉන්න සමාජයේ රැකියාවල් කරන අයට පුහුණු වීම කටයුතු වලට එන්න බෑ. ඒ කාලය ගත කරන්න බෑ. මුළු දවසක් ඒකට යොමු කරන්න බෑ. ඒ නිසා මම කල්පනා කරනවා ඉදිරියේදී පැය 6කට පැය 6ක දීර්ඝ කාලයක් ඒකදී ප්‍රධාන කොටස් ඇතුළුව මේ නාට්‍ය නැවත වරක් කරන්න. මෙච්චර වෙලා අපි කතා කරේ ශීලා පෙරේරා කියන ලේඛිකාව ගැන. මම කැමති ශීලා පෙරේරා කියන පාඨක ජීවිතය ගැන මතක අවදි කරනවා නම් විශේෂයෙන්ම ඔබ පාඨකයෙක් විදිහට කොයි වගේ පොත්පත් පරිශීලනය කරන්නද වැඩිපුරම කැමති? මම ගොඩක් වෙලාවට පරිශීලනය කරන්නේ පැරණි නාට්‍ය සම්ප්‍රදාය. එතකොට නූතන නාට්‍ය සම්ප්‍රදාය. ඒ වගේ කලාවට සම්බන්ධතාවය තියෙන ඔබේ සුවිශේෂීම අරමුණ වෙනුවෙන් තමයි ඔබ පොත්පත් පරිශීලනය කරන්නේ. ඒ කරලා මම මගේ දැන් ඉන්න මගේ දුවගේ ඉන්නවා තව මුණුබුරෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට ඉදිරි අනාගතය සැලසුම් කරනවා දැන් ඉඳලම. මගේ තාත්තා ලෑස්ති කරා වගේම දැන් අපි ඒක කරගෙන යනවා වගේම මම එයාගේ කටයුතු ඉදිරියට අරගෙන යන්න අර ඒ හැම දෙයක්ම පරිශීලනය කරමින් අනාගතයට අවශ්‍ය කරන දේවල් සකස් කරනවා. ඒක තමයි මගේ බලාපොරොත්තුව. ඔබේ කැමැතිම ගීතිකාව විදිහට මට දීලා තියෙනවා දේව ප්‍රශංසා කියන ගීතිකාව. ඒ ගීතය මගේ තාත්තගේ නාට්‍යයේම එක ගීතයක් දේව ප්‍රශංසා. තව ගීත ගණනාවක් තියෙනවා. ඒවත් දැනටත් පල්ලිවල ඒවා ප්‍රචාරය වෙනවා. ප්‍රචාර කියන්නේ ගීතිකා පාවිච්චි කරනවා. නමුත් ඉතින් සමහරලාට කාගේද කියලා කවුරුත් දන්නේ නැහැ. 1923 දී මේ කරලා තියෙන්නේ. අවුරුදු 100ක්නේ. අවුරුදු 100ට කිසි කෙනෙකුට දන්නේ නැහැ මේක කාගේ දෙයක්ද කියන එක දන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඉදිරියේදී දැනගන්න ලැබෙවි. මම ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා මේ සින්දු විතරක් එකතු කරලා වෙනම පොතක් කරන්න. ඒකෙදි මම හිතනවා කවුරුත් දැනගනීවි කියලා මේ ගීත කාගේද කියන එක. අපි සූදානම් ඔබ වෙනුවෙන් ඒ වාදනය කරන්නට. හොඳයි.
ශීලා මහත්මිය අවසානයේට මම කැමති දැනගන්නට ග්‍රන්ථකරණයට පිවිසෙන්නට බලාගෙන ඉන්න අපේ තරුණ දරුවන්ට වැඩිහිටියෝ හෝ දරුණ දවුපුතුන්ට ඔබට දෙන්න තියෙන පණිවිඩය කොයි වගේද? මම හිතන විදිහට තමාගේ ජීවිත කාලය තුළදී සිදුවීම් ඇතුළත් කරලා තමුන්ට පුළුවන් නම් පොතක් කරන්න ඒ දුක හෝ සතුට ඇතුළත් කරලා පොතක් කරන්න පුළුවන් නම් පොතක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් සමාජයට ඒක වටිනා අදහසක් කියලා. ඒ කියන්නේ නූතන සමාජය ගොඩක් වෙලාවට එක එක ගතානුගතික සිරිත් විරිත් දන්නේ නැති අය ඉන්නවා. අලුත් ක්‍රමයට ජීවත් වෙන අය තමයි ගොඩක් ඉන්නේ. දෙමව්පියන්ට සැලකීම පැත්තෙන්ද ඒ පැරණි ඒ ක්‍රම ඒ ගතානුගතික සිරිත් විරිත් දන්නේ නැහැ. එතකොට අර වගේ පොතක් කරපුවාම මේ පොතේ ඇතුළත් වෙනවා එදා අපි ජීවත් වුණු තත්ත්වය. ඒ කාලවකවානුවේ කොහොමද දෙමව්පියන්ට ගුරුවරුන්ට නෑදෑයින්ට රටට අපි සේවය කරපුල. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ දෙයක් කරනවා නම් පොතක් වශයෙන් එළියට දානවා නම් ගොඩක් හොඳයි කියලා ඉදිරි අනාගත පරපුර වෙනුවෙන්. අපි අලුත් ශාස්ත්‍රයක් ගැන කොයිතරම් කරුණු හෙව්වත් අපේ ජීවිතය ගැන දන්න තරම් අපි ඒ ශාස්ත්‍ර ගැන දන්නේ නැහැ. ඉතින් ශීලා මහත්මිය ඔබටත් ආරාධනා කරනවා ඔබේ ජීවිතයේ ඔබ ලැබපු අත්දැකීම් එකතු කරලා සමාජයේ අනිත් අයට පොතක් නිර්මාණය කරන්නට. ඉතින් බෙහෙවින් ස්තුතියි අද දවසේ අපි වෙනුවෙන් ඔබේ වටිනා කාලය මිඩංගු කරාට. ජේසු පිහිටයි. ජේසු පිහිටයි. තවත් දවසක මෙවැනිම වූ කිතුණු ලේඛක ලේඛිකාවන්ගේ හරවත් තැන් ජීවිතයේ රසවත් තැන් ඔබත් එක්ක බෙදා ගන්නට අපි සූදානම්. මේ දිවසිවර කාර්යයට පන්හිඳ සවියක් කරගත් කිතුණු ලේඛක ලේඛිකා සිංහවලෝකනය සියපත්විල